OX තමයි නිශ්ශබ්ද වෙන්න අහගන්න. නිශ්ශබ්ද වෙන්න අහගන්න. OX I ධන 3ක් J. OY 7ක් I ඍණ J. OZ ඍණ 2ක් I ධන 5ක් J. I හා J ට සුපුරුදු අර්ථ තියෙනවා. XYZ ඒකරේඛීය බව පෙන්වන්න කියනවා. මම ගන්නවා XY කියන එක. XY ඔහොම ඊළඟ ගන්නවා YZ කියන එක. තුනක්යි දෙකක් J කියලා එනවා. හරි YZ කියන එක එනවා. අන්නහම YZ කියන්නේ ඍණ 3 වතාවක්. මෙන්න මේ කොටස සමානයි දැන් මේකට. ඔක සමාන XY ට. එහෙනම් භාගයක් XY ට. මේකෙන් එනවා YZ සමානයි ඍණ 3 බෙදීම 2යි XY කියලා. ධන කරන්න පුළුවන් YZ සමානයි 3 බෙදීම 2යි YX කියලා. එහෙනම් මෙහෙම තියෙන්නේ. දැන් මේකෙන් අනුපාතය හදා ගන්නත් පුළුවන් නේ. මෙතන ලිව්වේ එම නිසා YXZ කියන එක ඒක රේඛීය වෙනවා කියලා. ඇයි නියතයක් කතාවක් ඇවිල්ලා තියෙනවා දෛසිකයේ එකම අක්ෂරය තියද්දී. තේරුණාද? එහෙනම් මේකේ YZ දිග බෙදීම YX කියන දිගට එනවා 3 බෙදීම 2යි කියලා. YZ YX YZ කියන්නේ 3ක් වෙද්දී YX කියන්නේ 2යි. එහෙනම් මේක 1යි. එහෙනම් YX අනුපාත XZ කියන්නේ 2ට 1යි. ඔහොම වෙනවා. X ලක්ෂයෙන් තමයි බෙදන්නේ 1ට 2 අනුපාතයට. හරිනේ. කොහොමරි කමන්නේ වැඩේ ගොඩ. ඊළඟ කාරණේ. දැන් මෙතන ළමයි මේ ගානේ හැමදාම කරපු දෙයක් නෙවෙයි මේ තියෙන්නේ. දෙකක් භාවිතයෙන් එකක් වෙනවා අනිත් දෙක භාවිතයෙන් අනිත් එක වෙනවා. ඊට පස්සේ අපි එකෙන් නියතයක් කතාවක් ඒ දෛසික එනවා කියලා පෙන්නනවා. මේ දෛසික දෙක අතර සම්බන්ධය නියතියකින් එනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ මේ සම්බන්ධය දාලා හදනවා. හැමදාම එක වගේනේ. හැබැයි මේවා අහනවා. ඊළඟ කාරණේ අංක 2. මේකේ තියෙනවා A හා B අණු අභිෂේණ නොවන ත්‍රිමාන දෛසික දෙයක් ඇයි ගනිමු. A ධන B හා A ඍණ B ලම්බ නම්. ඔයා දන්නවා A ධන B දෛසිකය ලම්බකයි A ඍණ B නම්. ඔයා දන්නවා A ධන B තිත A ඍණ B කියන එක මොකද වෙන්නේ මම පුතේ? බිඳුවයි. දෛසික දෙක අතර තිත් ගුණිතය මොකද වෙන්නේ? බිඳුවයි. කෝණයක් දීලා තියෙනවා නම් එතන තියරිය මොකද්ද? තිත් ගුණිතය. එහෙනම් තිත් ගුණිතය දාගන්න විතරයි තියෙන්නේ. මේක නෝ A තිත A ඍණ A තිත B ධන A තිත B ඍණ B තිත B. මේකට මේක කැවෙනවා. A මාපාංක වර්ගය ඍණ B මාපාංකයේ වර්ගය. A මාපාංක වර්ගය සමානයි B මාපාංකයේ වර්ගය. A මාපාංකය සමානයි B මාපාංකය. වචරයි. ඊළඟ කාරණේ. අංක 2. A ධන B ගේ මාපාංකය සමානයි නම් A ඍණ B මාපාංකය. අපිට කියනවා A හා B ලම්බක බව පෙන්වන්න කියලා.
ඔයාලා මේක වර්ග කරන එක තමයි අපි කරන්නේ. මොකද එකම දෛසිකයේ මාපාංකයේ වර්ගය සමාන වෙන එහි තිත් ගුණිතයට. මතකද තියරිය? මේක ලියන්න පුළුවන් අපිට a ධන b තිත a ධන b. එකම දෛසිකයේ තිත් ගුණිතය එහි මාපාංකයේ වර්ගයට සමානයි. a ඍණ b තිත a ඍණ b. මේක සුළු කරපුවාම වටන්නේ a තිත a ධන දේවතාවක් a තිත b ධන b තිත b. මේ බෙදෙනවා a තිත a ඍණ 2යි a තිත b ධන b තිත b කියලා. මේ ටික කැපෙනවා මේ a ට a b b ඔක්කොම කැපෙනවා. 4යි a තිත b කියන එක බිඳුවයි කියලා එනවා. a තිත b බිඳුවයි. a මාපාංකය b මාපාංකේ cos θ කියන එක බිඳුවයි. cos θ කියන එක බිඳුවයි cos 90යි. ටිරගෙන 90යි. කියන එක අවබෝධ පුතේ? දැන් මේක සුළු කරපු හැටි මතකද මේ? එකම දෛසිකයේ තිත් ගුණිතය එහි මාපාංකයේ වර්ගයට සමානයි. මේ බලන්න. a තිත a කියන එක එහි මාපාංකයේ වර්ගයට සමානයි මේ. එකම දෛසිකයේ තිත් ගුණිතය එහි මාපාංකයේ වර්ගයට සමානයි. එකම දෛසිකයේ තිත් ගුණිතය එහි මාපාංකයේ වර්ගයට සමානයි. අවබෝධද? පොඩි දේවල්. තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ තියෙන්නේ ABC ත්‍රිකෝණයක AC දීලා තියෙනවා A කියලා AB දීලා තියෙනවා B කියලා. D යනු BD DC. BD DC 1:5යි. අනුපාතෙන් තියනවලු AD කියන එක ලියන්න කියනවා. සාමාන්‍ය දෙයක්. AD කියන්නේ AB ධන BD කියන එක. AB කියන්නේ පුතේ B. BD කියන්නේ 6න් එකක් BC. මුළු දිග 6යි 6න් කීයක්ද? එකක්. BC දිගෙන් BC කියන්නේ මොකද්ද? BO ධන OC. BO කියන්නේ BA කියලා ගමු. පුරුද්දට O කියලා දාන්න එපා. BA කියන්නේ ඍණ B AC කියන්නේ ධන A. මේ කියනවා 6න් එකක් A එකෙන් ඍණ 6න් එකක් කියන්නේ 5 බෙදීම 6ක් B කියලා එනවා. ඕකේ කියන ගානට AD කියන එක. එච්චරයි. ගැටලුවක් තියෙනවද ළමයි? දැන් මේක කොමන් සෙන්ස් නේ. අනුපාත දීලා දෙනවා නම් දෛසික ඉක්මනට ලියා ගන්න පුළුවන්. මම හිතන්නේ ඕක විනාඩි 5ක් යන කලින් ওই ගණන් තුන ඉවර කරන්න ඇති. දැන් මේව හදලා පුරුදු ඉන්නේ කට්ටියට. හොඳයි. හතරවෙනි ගාන. හතරවෙනි ගාන ABC දීලා තියෙනවා ළමයි. OA කියන්නේ මොකද්ද? OA කියන්නේ OB දීලා තියෙනවා. ABC ඒකරේඛී වෙයි නම් අපි ලිව්වේ AC සමානයි ඇල්ෆා වතාවක් AB කියලා. කිරික අවබෝධද? AC ලියනවා මම පොඩ්ඩක් මේ වේගෙන් ලියන්නේ ඔයාලා හුරු වෙන්න ඕන. තේරුණාද?
දැන් මේක සාකච්ඡා කරන්නේ මේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් ලියන වේගය ඊට වඩා වේගවත් වෙන්න ඕනේ. දැන් මම ලියන්නේ නිකන් සුමට පෘෂ්ඨයකත් ඒ කියන්නේ සුමට පෘෂ්ඨයෙන් ලිස්සන ස්වරූපයත් වැඩි. නමුත් ඒ හරින් ගත්තාම අක්ෂර වල ස්වරූපය ගත්තාම මේක ලොකුයි, දිගයි, ස්පීඩ් එකෙන් කොච්චර ලිව්වත් ලියන්න ඕන කාලේ වැඩි. ඒතර ඔයාලා ලියන්නේ පොඩි පොතක පොඩි අක්ෂර. එතකොට ඔයාලට ඊට වඩා වේගෙන් ලියන්න පුළුවන් වෙන්න ඕන. සහ ඝර්ෂණයක් තියෙනවා හොඳට. වැඩේ කරලා දාගන්න පුළුවන්. නිකන් කිව්වේ. මේකෙන් එනවා ඍණ OA කියන්නේ තියරියම තමයි පුතේ. ඒව වෙනස් වෙන්නේ නැහැ. ඍණ OA ඍණ I ඍණ 3j C කියන්නේ ඒ විරේ 2ක් I ඍණ 4j. ඔයාලා මේවා අසමාන බිඳුව. අසමාන්තර. ඒ නිසා මොකද වෙන්නේ? ලැම්ඩා ඍණ 1 ඍණ ඇල්ෆා සමාන බිඳුවයි. සංගුණක කෙනෙක් බිඳුව වෙන්න ඕනේ. ඇල්ෆා කියන්නේ 2 බෙදීම 7යි. ලැම්ඩා කියන්නේ 9 බෙදීම 7යි. විශාලත් අතර ගත්තාම දිග එන්නේ 2.7යි කියලා. AB දිග 2යි AC දිග 2යි. මේක 5යි. එහෙනම් AC අනුපාත CB කියන එක එනවා ලස්සනට 2ට 5යි. ලස්සනයි. එච්චරයි. ලස්සනයි එච්චරයි වෙන මොකුත් නැහැ. හොඳයි. එහෙනම් මෙතන දීලා තියෙනවා අන්න බලන්න. ඇල්ෆා I ධන 2ක් J ගේ ළමයි. මෙයා යුනිට් එක කොහොමද වන්නේ? යුනිට් එකට කොහොමද අර්ථ දක්වන්නේ? දෛසිකය බෙදනවා යයි කාගෙන්ද? ඒ දෛසිකය බෙදනවා කාගෙන්ද? ඒ දෛසිකයේ මොකද්ද? මාපාංගයෙන්. තේරුණාද? අර්ථ දෙක්වීම පුතේ. මේක සමානයි කියලා දීලා තිනවාට ඇල්ෆා I ධන 2ක් J බෙදීම මූල 5 කියලා. එහෙනම් මේක සමාන වෙන මූල 5ට ඇල්ෆා කියන ධන හොරෙන් එක. හොඳයි. දැන් මෙතන ඇල්ෆා කියන එක ධන නම් එකයි. මේ කිලක් විතරක් ගත්තොත් එක කියලා ගන්න පුළුවන්. වැරදි නෑ. බව පෙන්වන්න තියෙන එක කියලානේ. කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. ප්‍රශ්න තියෙනවද? මේක අමාරුද? මේ මතකද යුනිට් වෙක්ටර් කියන්නේ මොකද්ද? A ගේ යුනිට් වෙක්ටර් එක කියලා කිව්වේ A දෛසිකය බෙදනවා A දෛසිකේ මාපාංකයෙන්. එච්චරයි. හරි. පළවෙනි ගණන් පහ ඔන්න ඔහොම තමයි විසඳෙන්නේ. ටෙස්ට්. අමයි නිසදෙන්
ළමයි නිස්සද්ද වෙන්න. ළමයි නිස්සද්ද වෙන්න. ඇහෙන්නේ නැද්ද? ටෙස්ට් 1. ටෙස්ට් 1. හොඳයි. ඔයාලට දීලා තියෙනවා 6 වෙනි ගාන. A හා B යනු නිශ්ශූන්‍ය අසමාන්තර දෛසිකයක් වන අතර දෛසික දෙකක් වන අතර අසමාන්තර දෛසික දෙකක් වන අතර x හේදනවා y වේ. බිඳුවයි. දැන් මම මේක දුන්නේ ඇල්ෆා a දාන බීටා b කියලානේ තීරිය ගන්නදී. දැන් මෙතන තියෙන්නේ x a දාන y b කියන එක. OAB ලක්ෂ්‍ය ඒකරේඛීය ඒකරේඛීය නොවේ. ඒකට කලින් කියන x සමාන බිඳුව සහ y සමාන බිඳුව බව පෙන්වන්න කියලා. බලන්න x සමාන බිඳුව නම් බිඳුවයි a දාන YB කියන එක බිඳුවයි. B කියන එක අසමානයිනේ. ඒ හින්දා Y කියන එක බිඳුවයි. X සමාන බිඳුව නම් Y සමාන බිඳුවයි. ඊළඟ පොයින්ට් එක. X අසමාන බිඳුව නම් XA ධන YB. XA සමාන ඍණ YB. මේ කියනවා A කියන්නේ ඍණ Y බෙදීම XB කියලා. මේකෙන් පොයින්ට් අවුට් වෙනවා A හා B සමාන්තරයි කියලා. නමුත් මෙය විය නොහැක. ඇයි මේ තියෙන්නේ? නිසා. මෙය විසංවාදයකි. තේරුණාද? එහෙනම් අපි ගත්ත assume මේ කියන්නේ අපි උපකල්පනය කරපු එක වැරදි. දෝෂ සහගතයි. ඒ නිසා මොකද වෙන්නේ? x සමාන බිඳුව විය යුතුය. x සමාන බිඳුව නම් y සමාන බිඳුවයි. එච්චරයි. අපි assume කරනවා. ඒ කියන්නේ අපි හදද්දිම මුලින්ම උපකල්පනයක් ගන්න x සමාන බිඳුව කියලා. ආකාර දෙකකට වෙන්න පුළුවන් සංඛ්‍යාවල x සමාන බිඳුව වෙන්න පුළුවන්. x සමාන බිඳුවට අසමාන වෙන්න පුළුවන්. ওই අවස්ථා දෙකට ගාන හදලා පෙන්නනවා. මේක සාධනය කිරීම ඔයාලට උසස් පෙළ මට්ටමේ විභාග ගානකට බලාපොරොත්තු වෙනවා. මේකට ඇල්ෆා a දාන බීටා b කියලා දෙන්න පුළුවන්. x a දාන y b කියලා දෙන්න පුළුවන්. නැත්නම් කැමති අක්ෂර දෙකක් දාලා ඉවරලා දෙන්න පුළුවන්. ඒවා නේද අදිශ වෙන දේවල්. ඔය x හා y කියන්නේ අදිශ. හොඳද? කියලා තියෙන කෙලින් x හා y කියලා. නැත්නම් ඇල්ෆා හා බීටා තිබ්බනම් ඇල්ෆා හා බීටා කියනවත් අදිශ. ඉලක්කම් වගේ ඒවා. ඒතර ඔයාලට කරන්න තියෙන ඔප්පු කිරීම මේ විදිහම තමයි. කෙනෙක් අවබෝධ මේවා කරලා තියන්න ඕනේ. දැන් ඔය ඩිස්කෂන්ස් ටික ගත්තාම පිළිවෙලට දැන් මේකේ 36 37 නේ. 37 38 39 37 sorry 37 ලියන්නේ නෑනේ. 37 38 39 40. ඔය ටික ගත්තාම දැන් අද පේපරෙත් එක්ක ගත්තාම ඒ ටික හරියටම අය පාරක් බලලා කරලා තියන්න. හරිද? ඔයාලගේ බලන්න ඔයාලා වාර විභාගයක් ගත්තා වුණත් ওই ටිකම තමයි දෙන්නේ. හොම්ම දෙනවා සමහරව. ගාන ඉලක්කම් වෙනස් කරන්නෙත් නැතු තියෙන සමහර වෙයි. තේරුණාද? පේපරයක් ගාවට ගිහලා නිකන් අඬන්න එපා. කරලා තියන්න. ඊට පස්සේ OAB ඒකරේඛීය නොවේලු OA කියන එක දීලා තිනවා A කියලා. මුලින්ම තියරියක් දෙනවා ඊට පස්සේ අපිට ගානක් දෙනවා. OB කියන්නේ B. nice. ඔයාලට කියනවා C අනු OC අනබන්. OC කියන්නේ A ධන B කියලා. දැන් දල වශයෙන් ගත්තොත් මේක A නම් මේක B නම් ඇත්තටම ඔයා දන්නවා A ධන B කියන්නේ මෙහෙමනේ සමාන්තර ආශ්‍රයෙන් ගන්න එක නිකන් දල වශයෙන් ඔයාලට තේරුම් ගන්න. මේකනේ C මෙයානේ A ධන B අපි දන්න කෙනා. තේරුණාද? A මෙයාට B ට මෙයා සමාන්තරයිනේ සමාන්තර ආශ්‍රයක් ඉදිරියට ගත්තොත්
මෙයාට මෙයා සමාන්තර නිසා මෙයා B නම් මෙයා B. මෙයා A නම් මෙයා A. ඒතර ඔයාලට ඕනනම් දෛසිකාකලන එක හිතා ගන්න පුළුවන්. නැත්තම් මේක ඇත්තටම තේරුම් ගත යුතු දෙයක්. හොඳද? ඒතර මේක මේ විදිහට තියෙනවා. හොඳයි. OC දීලා තියෙනවා. P අනු BC හි මධ්‍ය ලක්ෂය. BC හි මධ්‍ය ලක්ෂය තමයි P කියන්නේ. ඔයා දන්න BC කියන එක සමාන්තරයි OA-ට. BC සමාන්තරයි OA-ට. නැත්තම් සමානත් වෙනවා. එහෙනම් එහෙනම් ඔයාලට ගත්ත හැකි BP කියන එක භාගයක් BC කියලා. ඒ BC හි මධ්‍ය ලක්ෂයනේ. එහෙනම් මොකක්ද දෙන්නේ ළමයි භාගයක් A කියලා එනවා. OP අහනවා අපෙන්. OP කියන්නේ මෙයා. OP කියන්නේ මෙයා. එතකොට ඒ OP කියන එක ලිව්ව හැකි අපිට පේනවාට OP කියන්නේ OB ධන BP. පේනවද ඔයාලට BP ආව දැන්? මෙතන හොයාගත්ත කෙනා ආව දැක්කද? එහෙනම් OB කියන්නේ කවුද? OB කියන්නේ B. B ධන භාගයක් A. ඕකෙන් දෙක භාගය කියන එක එළියට අරන් තිනවා. භාගය එළියට ගත්තාම A ධන 2B කියන එක එනවා. ලස්සනයි. එහෙනම් OP කියන්නේ යා. OP රේඛාව R හිදී AB හමුවේ. එයා ගන්නම් තව වර්ණකින් මම. මේක තමයි R. එතකොට ඔයාලට කියනවා RB කියන කෙනා මේ RB කියන කෙනා ලියන්න පුළුවන්ලු B ඍණ කේවතාවක් A ධන 2B කියලා. RB ලියමු මෙහෙම RO ධන OB. මොන බලන්නකො ලස්සන ROB ත්‍රිකෝණයෙන් RB ලියන්න පුළුවන් RO ධන OB කියලා. RO කියන්නේ ඍණ OR. OB කියන්නේ B. ඍණ OR කියද්දි ළමයි ඍණ OR කියද්දි ඔයාලට පේනවා OP දන්නවනේ අපි. OR කියන කෙනා ලිව්ව හැකි මොකක් හරි එකක් නියතයක් වතාවක් OP කියලා. දැන් OR කියන එකයි OP කියන එකයි ඒකරේ කියන්නේ. සයිඩ් එකෙන් ලියලා දිමු. O, R, P ඒකරේ කිය නිසා. ඔයාලට ලිව්ව හැකි OR සමානයි ඇල්ෆා වතාවක් OP කියලා. ඇල්ෆා අදිශයක්. කොහොමද තියෙනවා? OP කියන එක දන්නවා ඇල්ෆා බෙදීම 2යි A ධන 2යි B. ඒක දානවා මෙතන. B ඍණ ඇල්ෆා බෙදීම 2 A ධන 2යි B. දැන් නමුත් ඔයාලට පේනවා බව පෙන්වන්න තියෙන උත්තරේ නෙවෙයි තියෙන්නේ. බව පෙන්වන්න තියෙන්නේ K කියලා. මම ගන්නවා ඇල්ෆා බෙදීම 2 කියන එක නියතයක් නේ. K ලෙස ගනිමු. K කියන්නේ තදිසයක්. එහෙනම් මෙතන ලිව්වගේ RB කියන කෙනා B ඍණ K A ධන 2B කියලා. ලස්සනයි. මේක එක. සම්බන්ධතාව තමයි හැමදේම. පිළිවෙලට යන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මේ එක රේඛිය කියලා කෙනෙක් K කියලා දැම්මම නම් එහෙම පැටලෙනවා මෙතන. මෙතනින් එහාට K කියන එක දැම්මම නම් පැටලෙනවා. ඒක රේඛී බව පාවිච්චි කරලා. ඒක ඔයා කල්පනා කරන්නේ ඉතින් K මෙතන K ආපුවම K බෙදීම 2නේ තියෙන්නේ. K නෙවෙයිනේ කියලා. එවනනේ K කියන්නේත් නියතයක්. ඇල්ෆා කියන්නේත් නියතයක්. එහෙනම් ඇල්ෆා බෙදීම 2 අපි ගන්නවා K කියලා. කියන එක අවබෝධද? ලස්සනයි නේ. ඉතින් සමහර කෙනෙක් මෙතනට හදන්න නැති අපරාධේ K බෙදීම 2 දාන්නදී. තේරෙනනේ? ඒතකොට අන්න අත්දැකීම දැන් ඕනේ. සමහර කෙනෙක් මේ වගේ ටයිප් එකේ ගානක් හදලා තියෙන එක අවශ්‍යයි නේ? අවශ්‍යයි. හිතුවට දන්නේ නැහැ සමහර කෙනෙක් එක්ස්පීරියන්ස් එකක් වැදගත් වෙනවා. ඒක හරියි. K අනු අදිශයකේ RB-ටත් AB-ටත් එකම දිශාව ඇතැයි යන කරුණ භාවිතා කිරීමෙන් හෝ අන්ක්‍රමයකින් හෝ AR RB හොයන්න කියනවා. ඊළඟ ලිව්වේගේ AR කියන කෙනා RB කියන කෙනා A, R, B කියන එක ඒක රේඛීය වේ. RB ලියනවා ළමයි. RB ලිව්ව හැකි මෙතන ගත්තේ K නේ. ලැම්ඩා වතාවක් AB කියලා.
මේක B මේක ඍණ A. B ඍණ A. ඔය RB. මේක 2. 1යි 2යි. දැන් ඔය දන්න 1 සමානයි 2. B ඍණ K වතාවක් A ධන 2යි B. සමානයි ලැම්ඩා වතාවක් B ඍණ A. දැන් ඒක රේඛී තියරිය දන්නවනේ නේද? අපිට ලියන්න පුළුවන් ලැම්ඩා වතාවක් කියලා දාලා හදන්න පුළුවන්. ඔයාලට පේනවා මේකේ එකම අක්ෂරයක් දෙපැත්තෙම තියෙනවා. ඒ කියන්නේ ඒක රේඛීයයි. එකම අක්ෂරයක් නැත්නම් ඒක අනිවාර්යෙන් මොකද වෙන්නේ? සමාන්තරයි. අවබෝධයි නේ? හොඳයි. දැන් මේකෙන් ඔන්න බලන්න මම සුළු කරන හැටි B කියන එක කළු පාටින් විතරක් සුළු කරන්නම්. B ඍණ 2යි KB. මේ පැත්තේ B කියන ලැම්ඩා B. නිල් පාටින් ගමු අපි A ගේවා. ඍණ KA ඍණ ලැම්ඩා A. දැන් A ගේ සංගුණක ගමු. ලැම්ඩා මේ පැත්තේ ධන ලැම්ඩා වෙනවා. ලැම්ඩා ඍණ K A කියලා එනවා. B ගේ ගත්තාම 1 ඍණ 2යි K ඍණ ලැම්ඩා B කියලා එනවා සමාන බිඳුවයි. දැන් තියරිය ලියනවා. ඔයාලට පේනවා මේ ශූන්‍ය වෙන්න නම් ඔයා දන්න A අසමාන බිඳුව B අසමාන බිඳුව හා A අසමාන්තරයි B විට ලැම්ඩා ඍණ K කියන එක බිඳුවයි. ලැම්ඩා සමාන K. 1 ඍණ 2යි K ඍණ ලැම්ඩා සමාන බිඳුවයි. ලැම්ඩා කියන්නේ K මනේ. 1 ඍණ 3යි K සමාන බිඳුවයි. K කියන්නේ 3න් 1යි. ලැම්ඩා කියන්නේ 3න් 1යි. ඒ ලැම්ඩා සමානයි K නේ පුතේ. අපෙන් අහනවා AR RB අනුපාතය. දැන් AR RB අතර අනුපාතය මොකද්ද? අපිට RB කියන එක දැන් දන්නවා. RB සමානයි ලැම්ඩා ගගේ 1ට 3යි. විශාලත්වය ගන්නවා මාපාංකය. AB දිග 3යි නම් RB කියන එක දීලා තිනවා RB 1යි. එහෙනම් ඔයාලට පේනවා මේ දිග කීයද? මේ දිග 2යි. එහෙනම් AR අනුපාත RB කියන එක ලියුව හැකි 2 අනුපාත 1යි කියලා. දැන් මේක අමාරුද? අමාරුද ළමයි? දැන් පේනවාද මුලින්ම සාධනය කරන්න දුන්න එකේ තියරිය මෙතන තමයි ආවේ. පේනවනේ? ඒක හදන හැටි තේරෙනවා. දැන් මේවයි ගණන් අපි හදලා තියෙනවනේ සෑහෙන්න. මම ඒක කිව්වා අඩුමතර මේ හදපු ගණන් ටික තියරි ටික නැවත බලන්න. තියරි ටික නැවත බලලා ඉවරලා අඩුමතර මේ ඩිස්කෂන්ස් වීඩියෝ 4 බලන්න පැය භාගයක් වගේ තියෙන එකක්. පැය 2යි. ගණන් තියනවනේ 28කට වඩා. ගණන් 30ක් විතර සෙට් වෙන්න එතනම තියෙනවා. ඒ ටික බැලුවත් ඊළඟ පේපරේ අනිවාර්යෙන් 4ක්වත් ලියන්න පුළුවන් ඔයාලට. අඩුම. සැහැල්ලුවකට ගන්න එපා. දවස ගානේ එක ගානක් අල්ල ගන්නකො හරියට. තේරුණා? නිකම්ම ගොඩ යන්නේ. හරි. ඔච්චරයි 6 වෙනි ගාන. හරි. අපි යන් 7 වෙනි ගානට. මේක හදන්න ඇති කියලා විශ්වාස කරනවා. ABC ත්‍රිකෝණයක AB කියන්නේ B, AC කියන්නේ C. AB කියන්නේ B, AC කියන්නේ C. ඕකේ. D අනු AB පාදයේ මත AB පාදයේ මත Aට ආසන්නම ත්‍රිච්ඡේදන ලක්ෂ්‍ය වේ.
මේක 1යි මේක 2යි. AD ලිව්ව හැකි 3න් 1යි AB කියලා. එහෙනම් 3න් 1යි B. AC පාදයේ මත AE EC කියන එක එනවා. AEEC. තුනට 4යි. ඕකෙන් ලිව්වේ වාට AC කියන කෙනා 7න් 3යි sorry AE කියන කෙනා 7න් 3ක්. එහෙනම් මුළු දිග 7යිනේ 7න් 3න්නේ පුතේ AC කියන්නේ sorry AE කියන්නේ. හරි. BE සහ CD කො BE BE සහ CD රේඛා ඡේදනය වෙන්නේ කොතනද? BE සහ CD කියන ඡේදනය වෙනවා F හිදී. අවබෝධ ඒ කළු පාටින් තියෙන. ඔන්න අලුතෙන් කරපු එක කළු පාටින් තියෙන. අන්න එහෙම වර්ණත් පොඩ්ඩක් වෙනස් කරලා තියාගෙන. ඒතර සුපිරියක්. ගණන් ලේසි. try again. එතකොට BF දීලා තිනවාට ලැම්ඩාව තව BE කියලා. අපි හොයාගමු BE කියන එක. ඉස්සලම් BF කියන එක ලියාගමු. BF කියන්නේ කවුද? BF කියන්නේ මොකද්ද? ලැම්ඩාව තව BE. BE කියන එක ලිව්ව හැකි BA ධන AC කියලා. BA ධන AC. එනම් BF හරි. CF ලියනවා හරිම ලේසි ළමයි. මෙව්වතාවක් CD කියලා. CD ලිව්වේ කි CA ධන AD කියලා. CA ධන AD. මොකද CD වෙලා ඉන්නවාට. හරි CA කියන්නේ කවුද? CA කියන්නේ ඍණ C. AD කියන එක නවාට ළමයි. AD අපි හොයාගත්ත 3 1යි B කියලා. හරි AD එක හරි. ළමයි CF සහ BF හරි. මේ දෙන්නේ මෙයයි හරි. CF හරි BF හරි. ත්‍රිකෝණයක් හදන්න කවුද මදි? BC නේද? එහෙනම් අපිට දාන්න පුළුවන් දැන් BFC ත්‍රිකෝණයට. අපි ඉස්සලම් BCත් හොයානිමු. BC කියන්නේ BA ධන AC. BA කියන්නේ කවුද? ඍණ B ධන C. BC ලිව්ව හැකි තව විදිහක්. BC කියන්නේ BF ධන FC. ප්‍රශ්න තියෙනවද? ඉනයි. ප්‍රශ්න තියෙනවද? තමයි මොනාර ප්‍රශ්නයක් තියෙනවද? මොකනේ බැරි කරන්නේ? කොල්ලෝ දිහා බලලාද කොල්ලෝ උඩ බලනවා. ගෑල්ලා දිහා බලනවා ගෑල්ලාම hina වෙනවා. මේක කරන්න බෑ. ප්‍රශ්නයක් නැහැ. BC කියන කෙනා දැවෙන ප්‍රශ්න වේවා. BF කියන්නේ මෙයා. FC කියන්නේ ඍණ
CF ගේ කන පිටනේ. ළමයි නිස්සද්ද වෙන්න. ඕම වෙනවා. එතකොට මට මේ පැත්තට ඔක්කොම දාගන්න පුළුවන් නේ. නේද? නැත්තම් මේ පැත්තට ගන්න. කමන්නේ මොකක් කරේ. C ගේ සංගුණක වෙනම ගන්නවා. B ගේ සංගුණක වෙනම ගන්නවා බිඳුවට සමාන වෙනවා. දැන් C ගේ සංගුණක ටික ලියමු. C ගේ සංගුණක 1 තියෙනවා. අය මේ පැත්තේ 3 බෙදීම 7යි ලැම්ඩානේ. මේ පැත්තේදී ඍණ 3 බෙදීම 7යි ලැම්ඩා වෙනවා. ධන මියු වෙනවා. ධන මියු මේ පැත්තට ඍණ මියු වෙනවා. B ගේ සංගුණ ගුණාවන්ද මෙතන ඍණ 1 තියෙනවා. මෙතන ඍණ ලැම්ඩා මේ පැත්තට ධන ලැම්ඩා වෙනවා. ඍණ 3 1යි මියු කියන එක මේ පැත්තේදී ධන 3 1යි මියු වෙනවා. ඔතන C අසමාන බිඳුවයි B අසමාන බිඳුවයි B අසමාන්තරයි C. ඔගේ සංගුණක ටික වෙන වෙනම බිඳුවර කරනවා. අර කලින් තීරෙමයි මේක 1 මේක 2. මේකෙන් දෙකෙන් ගත්ත හැකි ලැම්ඩා කියන්නේ 1 ඍණ 3 1යි මියු කියලා. මෙයා දාමු මෙයාට. හතර බෙදීම 7 ඍණ 6 බෙදීම 7 ධන 6 බෙදීම 7යි. කැපිලා යනවා මියු කියන එක නම 2 බෙදීම 3යි කියලා. මියු කියන්නේ 2 බෙදීම 3යි. ලැම්ඩා කියන්නේ 7 බෙදීම 9ක්. කියන එක අවබෝධ? මේක හැදුව ළමයි ඉන්නවද? ප්‍රශ්න තියෙනවා මොන හරි? කතා කරන්න. yes